අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයා ආකර්ෂණ නීතියෙන් දෙයක් ලබා ගන්න උත්සාහ කරනකොට බාහිර ලෝකයෙන් ලැබෙන ඍණාත්මක දේවල් වලට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔයත් දෙයක් මැනිෆෙස්ට් කරන්න පටන් අරන් බාහිරින් ලැබුණු ඍණ අත්දැකීමක් නිසා ඒක අත්හැරලා දැම්මනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මම ඔයාලට මේකට උදාහරණයක් කියන්නම්. හිතන්න ඔයා කවුරු හරි පුද්ගලයෙක්ගේ ආදරය ආකර්ෂණය කරන්න හිතනකොට එයාගෙන් කෝල් එකක් මැසේජ් එකක් හොඳ ප්‍රතිචාරයක් බලාපොරොත්තුෙන් ඉන්නකොට එයා ඔයාව සෝෂල් මීඩියා වලින් බ්ලොක් කරනවා. එහෙම නැත්නම් ඔයා බලාපොරොත්තු නොවන විදිහේ දරුණු ඍණ ප්‍රතිචාරයක් දක්වනවා. හරියට මට ඔයාව නම් කවදාවත් එපා. අපි අතර කවදාවත් එෆෑ එකක් නම් නැති වෙන්නේ නැහැ. මට ආයේ කතා කරන්න එපා. මෙන්න මේ වගේ වචනයක් ඇහුනොත් ඔයාගේ හිත රිදෙනවා. ඔයාගේ මොටිවේෂන් එක නැති වෙනවා. මේ වැඩේ නම් හරියන්නේ නැහැ කියලා අතහැරලා දාන්න හිතෙනවා. ඔයා දන්නවද ඔයාට තාම යාව ආකර්ෂණය කරගන්න බැරි වුණේ ඇයි කියලා? ඔයා දන්නවද මොකද්ද ඔයාගේ වැරද්ද කියලා? ඔයා අවධානය දෙන්නේ මං අර කලින් කිව්ව එයාගේ ඍණ වචන වලට. අහන්න ආස නැති වචන වලට. හිත රිදෙන වචන වලට. එතකොට ඔයාට ඕනි දේ ඔයාට අමතක වෙනවා. ඉතින් මොකද්ද මේකට විසඳුම? මං ඔයාලට කලින් වීඩියෝ එකකින් කියලා දුන්නානේ එයාගෙන් කෝල් එකක් මැසේජ් එකක් ආකර්ෂණය කරගන්න පාවිච්චි කරන්න පුළුවන් රොබොටික් ඇපර්මින් මෙතඩ් එක ගැන. ඉතින් ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් පළවෙනි කමෙන්ට් එකේ මම මේ වීඩියෝ එකේ ලින්ක් එක දාලා තියෙනවා. ලින්ක් එකට ගිහින් මේ වීඩියෝ එකත් බලන්න. ඔයා law of attraction ගැන උනන්දු කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් අහලා ඇති නෙවිල් ගොඩාඩ් කියන ප්‍රසිද්ධ පුද්ගලයා ගැන. ඉතින් ඔහුගේ එක පොතක සඳහන් වෙනවා people are only messengers කියලා. ඒ කියන්නේ මිනිසුන් යන පණිවිඩකරුවන් පමණි. ඔයාට පණිවිඩ අරන් එන මිනිස්සුන්ගේ කටින් පරාවර්තනය වෙන්නේ ඔයාගේම හිත ඇතුලේ තියෙන සිතුවිලි. ඔයා ගැන තියෙන විශ්වාසයන් වෙනස් කරනකොට ඔයාගේ අවට ඉන්න මිනිස්සුත් වෙනස් වෙන්න ගන්නවා. මම දන්නවා ගොඩක් අය මේක විශ්වාස කරන්නේ නැති වෙයි. ඒත් ඔයාට පුළුවන් මේ ලෝකේ ඕනිම කෙනෙක්ගේ හිත වෙනස් කරන්න. ඕනිම කෙනෙක් ලබා ගන්න. ඕනිම දෙයක් ලබා ගන්න. ඔයාගේ අවට පරිසරය ඔයා බලාපොරොත්තු වෙන දෙයට පිටින් ගියොත් ඔයාගේ ඇතුළාන්තයෙන් වෙනස් නොවී ඉන්න තාක්කල් ඔයාට ඕනි දේ ලබා ගන්න ඔයාට පුළුවන්. ඔයා අකමැති දෙයක් අහන්න ලැබුණොත්, දකින්න ලැබුණොත් ඔයාගේ හිත ඇතුළෙන් නැවත කියන්න නෑ. මේක බොරුවක්. මේක නම් කොහොමදවත් වෙන්නේ නෑ. මේක නෙවෙයි ඇත්ත. මම දන්නවා මේක නෙවෙයි ඇත්ත. ඔයාගේ අරමුණට මෙහා කිසි දෙයක් පිළිගන්න එපා. ඔයාට අවශ්‍ය දේ ලැබෙනකන් ඔයාගේ ඇෆර්මේෂන්ස් ටික නැවත කියවන්න. එයා මට ආදරේ. එයා මේ දැම්මට මැසේජ් කරනවා. එයා මට හැම නිතරම කෝල් කරනවා. එයාට ඕනි මං විතරමයි. මේ විදියට ඇෆර්මේෂන්ස් කියව ඉන්නකොට එයා ඔයාව එකපාරම බ්ලොක් කරොත්, මට ඔයාව එපා කියලා මැසේජ් එකක් දැම්මොත්, ඔයාට අවශ්‍ය දේ ඒක නෙවෙයිනේ. ඒ නිසා ඒ කිසි දෙයකට ප්‍රතිචාර දක්වන්න එපා. ඒ කිසි දෙයක් 3D ලෝකයේදී වෙනස් කරන්න යන්න එපා. මං ආයෙම කියනවා ඔයා අකමැති දේවල් අවට සිද්ධ වෙනකොට ඔයාට තියෙන එකම ආරක්ෂාව තමයි ඔයාගේ ඇෆර්මේෂන්ස් ටික. අකමැති දේ වෙනස් කරන්න පුළුවන් එකම විදිහ තමයි කැමති දේ ලබා ගැනීම. ඉතින් ඔයා අවට මොන දේ වුණත් ඒ දේවල් වලින් හිත කලබල වෙද්දි ඔයාටම කියාගන්න නෑ මේක නෙවෙයි ඇත්ත. මම දන්නවා එයා මට ආදරේ. එයා මේ දැම්මට මැසේජ් කරනවා. මේ පේන්න තියෙන දේ ඇත්ත නෙවෙයි. මම දන්නවා එයාට ඕනි මං විතරමයි කියලා. මේ විදිහට ඔයා අකමැති දේ ප්‍රතික්ෂේප කරලා කැමති දේ ඔයාගේ මනස පෝෂණය කරනකොට දිගින් දිගටම ඔයාට ඕනි දේ විතරක් තෝරගන්නකොට ඔයාට අකමැති දේ බැහැර කරනකොට ඔයාගේ අවට ලෝකය අනිවාර්යයෙන්ම ඔයාගේ ඇස් ඉදිරියේම වෙනස් වෙන්න පටන් ගන්නවා. මිනිස්සුන්ගේ හැසිරීම් වල අංශක 360ක වෙනස්කම් එක රැයින් සිද්ධ වෙන්න පටන් ගන්නවා. රැයක් එළි වෙන පැය කීපයකට හිතා ගන්නවත් බැරි දේවල් සිද්ධ වෙනවා. ඉතින් හොඳට මතක තියාගන්න ඔයාගේ අවට පරිසරය කියන්නේ ඔයාගේම සිතුවිලි වල ප්‍රතිබිම්බයක්. ඉතින් ඔයාට ඕනි කරන දෙයට සම්පූර්ණයෙන් විරුද්ධ දේවල් ඔයාගේ ජීවිතේ අවට සිද්ධ වෙන්න පටන් ගන්නකොට ඔයා නැවත නවත්තන්නේ නැතුව
අකණ්ඩව කැපවීමෙන් ඔයාගේ ඇෆර්මේෂන්ස් ටික අනයමායම කියලා ඔයාගේ ඇෆර්මේෂන්ස් වලින්ම ඔයාගේ මනස පුරවගන්න මතක තියාගන්න. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරන්න.